මම දැන් ඇවිල්ලා ඉන්නේ වෙලින්ටන් ස්ටේෂන් එකට. මට බායන් කැෆේ එක හම්බුණා. එක ප්‍රශ්නයක් පොඩ්ඩක් විතර කේස් වුණා. ඉතින් සුබූදෑසනක් ඔයාලා හැමෝටම මම ඔයාලා හැමෝමම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එක නියෝට් නෝට්බුක් වෙත. ඉතින් අද මම යන්නේ මාස්ටර්ටන් වල ඉඳන් වෙලින්ටන් සිටි එක දක්වා පබ්ලික් ට්‍රේන් එකේ මගේ PTE exam එක සම්පූර්ණ කරන්න. ඉතින් ඇයි මම PTE exam එක කරන්න කියන එක මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් කියන්නම්. ඒ වගේම PTE exam එකක් හරියට කරන්න කොහොමද කියන එකත් මම ඔයාලට වෙන වීඩියෝ එකකින් කියන්නම්. ඉතින් මම පබ්ලික් ට්‍රේන් එක තෝරගන්න හේතුව තමයි මේ ඔයාලට පේනවා වගේ පරිසරයේ සුන්දරත්වය විඳගෙන නිදහසේ මට වෙලින්ටන් සිටි එකට යන්න පුළුවන් වීම. ඉතින් ඔයාලට මේ පේනවා වගේ හරිත පැහැයුක්ත ගස්වැල්, ඊට පස්සේ ඇලදොල ගංගා, ඒ වගේම ලස්සන සත්තු, මේ හැමදේම බලාගෙන මම නිදහසේ වෙලින්ටන් සිටි එකට යනකොට තමයි දැන් ඉන්නේ. ඉතින් වෙලින්ටන් සිටි එකට ලං වෙනකොට මේ විදියට පිට මුහුදත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ දැන් ඔයාලට පේන්නේ මම යන ට්‍රේන් එකේ ඇතුළ දර්ශන. ඔයාලට පේනවා නේද ස්ක්‍රීන් එකක් තියෙනවා. ඒ ස්ක්‍රීන් එකේ මම ඊළඟට පයින් ඉන්න ස්ටේෂන් එක මොකක්ද, ඒ වගේම වෙලාව කීයද, දවස මොකක්ද, මේ වගේ ඩීටේල්ස් කීපයක් මෙන්ෂන් කරලා තියෙනවා මගේ පහසුව වෙනුවෙන්. ඉතින් දැන් මම ලං වෙලා ඉන්නේ වෙලින්ටන් ස්ටේෂන් එකට. විශේෂයෙන්ම මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ගැන කියනවා නම් මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් මිනිස්සුන්ට හරිම පහසුවක් ගෙනල්ලා දෙනවා. මොකද මිනිස්සුන්ගේ ටැක්ස් වලින්ම නඩත්තු වෙන මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලින් ඒ ගමන් කරන මගීන්ට සියලුම පහසුකම් මේගොල්ලෝ සපයලා දීලා තියෙනවා. ඉතින් ඇත්තම කියනවා නම් මට ට්‍රේන් එකේ ආපු එක දැනුනේවත් නැහැ. ඒ තරම් පහසුවට මම වෙලින්ටන් වලට ආවා කිලෝමීටර් 110ක විතර ගමනකින් පස්සේ. ඒ වගේම තමයි මේ ගමන් කරන මගීන්ගේ තියෙන ඩිසිප්ලින් ගැන කතා කරොත් ඒක ඇත්තටම නෙක්ස්ට් ලෙවල් එකක තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ට්‍රේන් එකකින් බහින හැමෝටම ඉඩ දීලා ඒගොල්ලෝ හැමෝම බැස්සට පස්සේ තමයි ස්ටේෂන් එකේ ඉන්න මගින් සියලු දෙනාම ට්‍රේන් එකට නගින්නේ. ඉතින් ඒක ඇත්තටම මාරම ඩිසිප්ලින් එකක්. මේ ඔයාලට පේන්නේ මගේ ඉස්සරහින් ඉන්න පැසෙන්ජර් එයාගේ ස්නැපර් කාඩ් එක පන්ච් කරන හැටි. අපිට ස්නැපර් කියලා කාඩ් එකක් තියෙනවා. මෙහි ටිකට් එක වෙනුවට ඒ ස්නැපර් කාඩ් එක තමයි යූස් කරන්නේ. ඉතින් අපිට සිද්ධ වෙනවා ඒ ස්නැපර් කාඩ් එක টොප් අප් කරලා ඒකෙන් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල යන්න. ඉතින් දැන් මම මගේ ස්නැපර් කාඩ් එක පන්ච් කරන්න යන්නේ මේ විදියට. එතකොට මගේ ගමනට ගිහිල්ලා තියෙනවා $17.55. ඉතින් මම ස්නැපර් කාඩ් එක පන්ච් කරාට පස්සේ මම වෙලින්ටන් ස්ටේෂන් එකෙන් එළියට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් එදා හරිම හීතලක් තමයි තිබුණේ. Hi guys, මම දැන් ඇවිල්ලා ඉන්නේ වෙලින්ටන් ස්ටේෂන් එකට. ඉතින් අද මම වෙලින්ටන් ආවේ මගේ PTE exam එක කරන්න. ඉතින් මම ඇයි PTE exam එක කරන්න කියන එක මම මේක යනකොට ඉස්සරහට කියන්නම්. ඉතින් වෙලින්ටන් වලට මම ආවේ ට්‍රේන් එකේ. මේ මම දැන් ඉන්නේ ට්‍රේන් ස්ටේෂන් එකේ. ඉතින් මෙහෙට ආවට පස්සේ පොඩ්ඩක් හරිම ඊතල වැඩි. ඉතින් දැන් මම බස් එකක් ගන්න ඕනේ. මම යන්නේ මැසේ යුනිවර්සිටි එකට. මැසේ යුනිවර්සිටි එකේදී තමයි මට එක්සෑම් එක තියෙන්නේ. ඉතින් මම දැන් මෙතනින් දැන් ගිහිල්ලා බස් ස්ටොප් එකට බස් එකක් අරගෙන මම මැසේ යුනිවර්සිටි එකට යනවා. ඉතින් මෙහි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ඇත්තටම හරිම යූස්ෆුල්. මොකද වෙහිකල් එකක එන්න ගියොතින් මම මාස්ටර්ටන් ඉඳගෙන ආවේ. ඉතින් මාස්ටර්ටන් වල ඉඳන් එනකොට කිලෝමීටර් 103ක් විතර අහු වෙනවා. ඉතින් කිලෝමීටර් 103යි එන්න 103යි යන්න 103යි 206ක් ටෝටලි 210ක් කියලා අපි ගත්තොත් ඒ 210 වෙහිකල් එකක එනවට වැඩිය ඇත්තටම මාරවත් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක කියන එක. කියන්නේ කොස්ට් එක පැත්තටත් වැඩිය ඇත්තටම කොස්ට් එක පැත්තටත් වැඩිය Next Capital Line service to Waikanae, stopping at all stations, is replaced by buses departing from platform 10. Please board now for this service. ඇත්තටම කොස්ට් එකටත් වැඩිය ඒ කියන්නේ ඇඟට අමාරුවක් නැතුව හරිම කම්ෆර්ටබ්ලි එන්න පුළුවන් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකේ. ඉතින් ඒ නිසා තමයි මම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකේ ආවේ. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට කොහොමද මගේ අද දවස ගත කරන්නේ, මම PTE exam එක කොහොමද කරන්නේ කියලා.
වෙලින්ටන් ස්ටේෂන් එකෙන් එලියට ආවට පස්සේ මේ විදිහට තමයි ඔයාලට සිටි එක බලා ගන්න පුළුවන්. මේ මීමදයක් වගේ පේන්නේ නිව්සීලන්ඩ් වල පාර්ලිමේන්තු එක. ගයිස් මම දැන් බස් ස්ටොප් එකට ඇවිල්ලා ඉන්නේ බස් එක ගන්න. මේ තියෙන්නේ බස් ස්ටොප් එක. මේකේ තියෙන ඔක්කොම සම්පූර්ණ ඩීටේල්ස් ටික මෙතන කෝ බසස් කියලා තියෙනවා. එතකොට මේකේ තියෙන 13 කියලා. 13 තමයි කෝ බසස් අනිත් ඒවා ස්ටෑන්ඩඩ් සර්විසස් කියලා තියෙන්නේ. එතකොට මට ගන්න තියෙන ඇත්තටම 3 කියන බස් එක තමයි ගන්න තියෙන්නේ. ඒකෙන් නැගලා යන්න ඕනේ මැසේ යුනිවර්සිටි එකට. එතෙන්ට ගිහිල්ලා එතන බස් ස්ටොප් එකෙන් බහලා මට තව පොඩ්ඩක් ඇවිදන් යන්න තියෙනවා. ඇවිදන් ගියාට පස්සේ තමයි මගේ එක්සෑම් සෙට් එක මට හම්බෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. මම කතා කරන්නේ ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ. මෙහි ගොඩක් වින්ඩ් එක තියෙනවා. ඉතින් හරිම හීතලයි වින්ඩ් එකත් එක්ක. ගොඩාක් උල්ලක අපි බලමු කොහොමද ඉස්සරහට වෙන්නේ කියලා. දැන් මම නම්බර් 3 කියන බස් එක ඇතුළට යන්නයි හදන්නේ. ඉතින් බස් එක ඇතුළට ගියාට පස්සේ ඇතුළට යන තැනම තියෙනවා ආයෙම අපේ ස්නැපර් කාඩ් එක පංච් කරන්න තැනක්. ඉතින් අපි ඒක පංච් කරන්න ඕනේ. ට්‍රේන් එකේ වගේම පබ්ලික් බස් වලත් අපිට පුළුවන් සේම් ස්නැපර් කාඩ් එක යූස් කරලා ගමන් කරන්න. ඉතින් පළවෙනි පාර පංච් කරාම ගත්තේ නෑ. නමුත් දෙවෙනි පාර පංච් කරාම ගත්තා. ඉතින් අපි බහිනකොටත් ආයෙම මේ විදියටම ස්නැපර් කාඩ් එක පංච් කරාම එයා ටෝටල් amount එක ඩිඩක්ට් කරගන්නවා අපේ කාඩ් එකෙන්. ඒ විදියට තමයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල නිව්සීලන්ඩ් වල යන්නේ. ගයිස් දැන් මම මැසේ යුනිවර්සිටි එකට ඇවිල්ලා ඉන්නේ. උදේට කාලා නෙමෙයි ආවිත් ඉතින් පොඩ්ඩක් බඩගිනි. ඒ නිසා පොඩ්ඩක් තැනක් හොයනවා. කන්න හරි මොනවා හරි බොන්න හරි තැනක් තියෙනවද කියලා. ඊට පස්සේ මං ඇත්තටම දන්නේ නැහැ හැමතැනම බිල්ලින් විතරයි. මැප් එකක් හම්බුණා. මැප් එක පොඩ්ඩක් ස්ටඩි කරලා දැන් ඉතින් ඇවිදන් යනවා. එතන බායන් කැෆේ කියලා එකක් තිබුණා. ඒක බලන්න එතනින් මොනවා හරි ගන්න කියලා. දැන් මේ ඇවිදගෙන යනවා. අපි බලමු. ආසනාව තිබුණත් එතනට යන්න පුළුවන්. ඊට පස්සේ මොනවා හරි කාලා එක්සෑම් එකට ගොඩාක් වෙලා තියෙනවා. ඒකන් ඉතින් කොහෙට හරි වෙලා ඉඳගෙන ඉන්න තමයි තියෙන්නේ. අපි එහෙනම් ආයෙ හම්බෙමු. ඉතින් මට බායන් කැෆේ එක හම්බුණා. මං උදේ බ්‍රේක්ෆාස්ට් එක එතනින් ගත්තා. ඉතින් මේ තියෙන්නේ කැෆේ එක ඉස්සරහා ඒරියා එක බලන්න හරිම ලස්සනයි. දැන් නිව්සීලන්ඩ් වලට ස්ප්‍රින්ග් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ස්ප්‍රින්ග් එක ආපු නිසා ගොඩක් ගස්වල මල් පිපිගෙන එනවා. හරිම ලස්සන. අපි මම නම් ඇත්තටම දැකලත් නැති සමහර මල් වර්ග තියෙනවා. සමහර නෙමෙයි ඇත්තටම ගොඩාක් මල් වර්ග තියෙනවා. හරි ලස්සනයි. දැන් මම යන්න ඕනේ මගේ එක්සෑම් සෙන්ටර් එක තියෙන තැනට T37. මම ඇත්තටම කැම්පස් එක ඇතුළට එනකොට මුලින්ම බිල්ඩින් එක හොයාගත්තා. නැත්තම් මට හදිසියවත් වෙලා මදි වුණොත් කියලා හිතලා. ඉතින් දැන් මම දන්නවා ලොකේෂන් එක කොහෙද කියලා. දැන් මට යන්න තියෙන්නේ. හැබැයි මට තව half an hour විතර වගේ තියෙනවා ඇතුළට යන්න. 1 hour විතර වගේ තියෙන අතරම එක්සෑම් එක පටන් ගන්න. ඉතින් ඒ නිසා මම තව චුට්ටක් කළා මෙතන ඉඳලා මම මෙතෙන්ට යනවා බිල්ඩින් එක ගාවට. ගිහිල්ලා බලනවා ඇතුළට යන්න පුළුවන්ද කියලා. මං හිතන්නේ ඇතුළේ මට රෙකෝඩ් කරන්න බැරි වෙයි. නමුත් මම ඔයාලට විස්තර කියන්නම් කොහොමද දේවල් වෙන්නේ කියලා. විශේෂයෙන්ම පස්සේ කතා කරමු අපි ඇයි මම PT එක්සෑම් එක කරන්නේ. කොහොමද මම මේකට ප්‍රිපෙයාර් වුනේ කියලා. එතන මම දවස් 10ක් වගේ ඇතුළත තමයි මේකට ප්‍රිපෙයාර් වුනේ. ඉතින් ඒ විස්තර ටික අපි පොඩ්ඩක් පස්සේ කතා කරමු. එහෙනම් අපි ආයෙ හම්බෙමු. ඉතින් ඔයාලත් PTE එක්සෑම් එකට වෙලින්ටන් වල මැසේ යුනිවර්සිටි එකට එනවා නම් ඔයාලත් එන්ට්‍රන්ස් A එකෙන් ඇතුළට ඇවිල්ලා මෙන්න මේ මම පෙන්නන පාර දිගේ උඩට ගියා නම් ඔයගොල්ලන්ට පුළුවන් PTE එක්සෑම් සෙන්ටර් එකට යන්න.
මම ඔයාලට පහසු වෙන්න මේ ක්ලිප් එක ෆාස්ට් ෆෝවර්ඩ් කරලයි මේ දාලා තියෙන්නේ. ඉතින් ඔයාලා මෙන්න මේ පෙන්නන පාර දිගේ දිගටම උඩට යන්න. එතකොට ඔයාලට හම්බෙනවා PTE exam center එක. ඒකේ නම T37. ඉතින් මම මේ විදියට ගියාට පස්සේ මගේ දකුණු අත පැත්තෙන් මට T37 කියලා බිල්ඩින් එකක් හම්බුණා. හැබැයි ඇත්තටම ඒක නෙවෙයි exam center එක. ඊට වම් අත පැත්තෙන් තියෙන තවත් බිල්ඩින් එකක් තියෙනවා T37 කියලා. ගයිස් එක්සෑම් එක ඉවර කරා done and dusted. එක ප්‍රශ්නයක් පොඩ්ඩක් විතර කේස් වුණා but it's okay. That's the nature. ඉතින් එක්සෑම් එක ඉවරයි. ඉතින් දැන් ආතල්ලක ඉන්නේ. අපි යනවා මොනවා හරි කන්න කියලා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. right. And I am them. Bye. Guys, මගේ එක්සෑම් එක ඉවර වුණා 2:15ට. ඊට පස්සේ මම ආයිම බයන් කැෆේ එකට ගියා. තුසොක් බයන් කැෆේ. ඒකට ගියා ආයේ පොඩි රිෆ්‍රෙෂ්මන්ට්ස් අරගෙන පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා යන්න කියලා. මොකද ට්‍රේන් එක තියෙන්නේ 4:25ට. ඒ නිසා මට ගොඩාක් වෙලාව තිබුණා. ඒ නිසා මම පොඩ්ඩක් කැෆේ එකට ගිහිල්ලා පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා දැන් යන්න පිටත් වෙනවා. මොකද මම ආයේ බස් එක ගන්න ඕනේ නම්බර් 3 බස් එක. බස් එක අරගෙන බස් එකෙන් යන්න ඕනේ වෙලින්ටන් ස්ටේෂන් එකට. ඊට පස්සේ 4:25 ට්‍රේන් එක ගන්න ඕනේ. ඉතින් මම දැන් යුනිවර්සිටි එකෙන් එළියට යනවා. ඔයාලා PT එක්සෑම් එකට එනවා නම් මේක තමයි ඔයාලා එන්න ඕන එන්ට්‍රන්ස් එක. මම කලින් පොඩි ක්ලිප් එකක් දාලා තිබුණා. මෙතනින් ආව නම් ඔයාලට PT සෙන්ටර් එකට යන්න හරිම ලේසි. ඉතින් මම දැන් බස් එක ගන්න තමයි හදන්නේ. අපි ආයේ හම්බෙමු. අද දවසේ ඉතින් මේ විදිහට මම එන් කරනවා. බලන් ඉඳපු ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. මගේ channel එක like කරන්න, subscribe කරන්න, share කරන්න, comment කරන්න, ඔයාලට හිතෙන හැමදේම දාන්න. තව මොනවා හරි improve වෙන්න දෙයක් තියෙනවා නම්, ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment box එකේ comment කරන්න. Thank you so much මාත් එක්ක හිටියට. එහෙනම් අපි ආයේ තව වීඩියෝ එකකින් හම්බෙමු. See you guys.